හයි යාළුවනේ සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අද අපි හයික් එකක් කරන්න හිතුවා. මුලින්ම කියන්න ඕනේ මේක හදිසිය ආපු ගමනක්. ඉතින් හයික් වලට කැමති ඔයාලා හැමෝටම ලස්සන ප්ලේස් එකක්. ඉතින් වීඩියෝ ස්කිප් නොකර බලන්න. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝට. ඉතින් පෙට්ටිකල ගැන කතා කරනවා නම් මේක කන්දක්. මේකට යන්න තියෙන්නේ පන්සලක් හරහා. ඉතින් බඹරගල කියන පුරාණ රජමහා විහාරය හරහා තමයි අපිට මේකට යන්න තියෙන්නේ. ඔයාලට පේන ඇති ගල්පඩි මතින් තමයි මුලින්ම අපිට පන්සලට යන්න තියෙන්නේ. ඉතින් මේ පේන්න තියෙන්නේ වික්ටෝරියා ජලාශය. කඳු පන්තියක් වට කරගත්තු ගොඩක් ලස්සන ප්ලේස් එකක් තමයි මේ පන්සල පිටලා තියෙන්නේ. ඔන්න ඉතින් ඔයාලට කලාතුරකින් දකින්න ලැබෙන අවස්ථාවක්. තල්මලකුත් තිබිලා තියෙනවා දැක ගන්න පුළුවන්. ගම්වල නම් කියන විදිහට අසුබ දෙයක් හැටියට තමයි මේක සලකන්නේ. කොහොම හරි ඉතින් තල්මලකුත් බලා ගන්න පුළුවන් වුණා ඔයාලට. මේ තියෙන්නේ බඹරගල පන්සලට අයත් විහාරකේ. ගොඩක් පැරණි චිත්‍ර පිළිම වහන්සේලා වැඩ ඉන්න ඉතාමත් ලස්සන කුටියක් ආකාරයට සකස් කරපු තැනක්. ඉතින් ඔයාලත් වෙනවා නම් මෙතනට ඇවිත් යන්න අපේ පැරණි දේවල් දැක බලා ගන්න අමතක කරන්න එපා. ඉතින් මේ ගල් වෙනක් තුල තමයි මේක පිටලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි ගමන ආරම්භ කරනවා. මේකත් වැඳ පුදාගෙන මෙතන තියෙන පැරණි චිත්‍ර බලාගෙන. ඔන්න ඉතින් අපි ගමන ආරම්භ කරනවා. මාත් එක්ක ඉන්නවා රණුක. රණුක තමයි අපිව ගයිඩ් කරන්නේ. ඊට පස්සේ පස්සෙන් එන ඉන්දි සහන් අඳුරන යාළුවෙකුත් ඉන්නවන්න. කොතන ගියත් ඉතින් මෙයාලගේ නම් අඩුවක් නැහැ. මේ තියෙන්නේ මේ පේන්න තියෙන්නේ සිතුවම් ලෙන්. සිතුවම් ලෙන් කටාරම් කොට්ටු ගල් වෙනද මේක මත විවිධ සිතුවම් කරලා දිනවා. අතීත භික්ෂුන් වහන්සේලා භාවනා යෝගිය වැඩ ඉන්න මේ භාවිතා කරලා තියෙනවා. ගල්ලෙන් බොහෝ ප්‍රමාණයක් වල බලා ගන්න නම් පුළුවන් වෙයි. ඉතින් මෙතන යන්නේ නැය පහනක් එහෙම පත්තු කරලා ආරක්ෂාව ඉල්ලලා ඉතින් මේ දේවල් කරලා තමයි යන්නේ. ඔයාලට පේනවා ඇති මේ හතු පාර රෙදි කෑලි ඉල්ලලා තියෙනවා. ඉතින් මේ කන්ද නගින කෙනෙක්ට පාර හොයාගන්න අතරමං වෙන්න තමයි බඹරගලට. ඉතින් බඹරගලට එන්න තිකනට ඇවිල්ලා තිකන හරහා තමයි බඹරගලට එන්නේ. ලොකු කන්නක් මේක. ඉතින් අපි බලලා යන්න ඕනි කියලා හිතුවා. මේ යාළුවෝ ටිකක් එනවා මගේ පිටිපස්සේ. අකුර නගින්න දිනවා. බලමු අපි ඉස්සරහට ගිහලා view point එකකින් කොහොමද දර්ශනය වෙන්නේ කියලා. ගොඩක් ලස්සන ඇත්තටම. කියන්නේ ස්වභාවික නිර්මාණ කන්දක් ඉඳලා මේ තියෙන එන මාර්ගය ඉන්දිය දුෂ්කරයි. ඒවලත් එන්න හැවිල්ලා බලන්න ඕනේ. මේක හතියට නෙගී. ඒතරම ටිකක් දුෂ්කරයි ගමන් මාර්ගය. යනාට ඉතින් උඩටම ගිහලා බලන්න ඕනේ කොහොමද ඉස්සරහ දර්ශනය වෙන්නේ කියලා. මොකද මේ දර්ශනය ගොඩක් ලස්සනයි කියලා කියනවා. ඉතින් ඔයාලත් ගිහලා බලන්න. අතන නම් මේ වගේ තැන් තැන් වල කුණු දාලා යන්න එපා. මොකද මේක ස්වභාවික අන්තරය. අපේ දේවල් අපිට රැක ගන්න ඕනේ. ඒක නිසා මේ දේවල් අරන් යන්න. බලවර ගමන්නේ මේ පරිසරය විනාශ කරන්න එපා. මොකද අවුරුදු දවස් ගණනක් තිස්සේ මේ දේවල් තියෙන්නේ. එහෙන් ගොඩක් උඩට හැවිලා ඉන්නේ. ටික දුර යන්න තියෙන වලට තියෙනවද මන් දන්නේ නැහැ. මේ තියෙනවා. ඒ පහලින් පේන්නේ වික්ටෝරියා ජලාශය. තව උඩට ගියාම ඊට වඩා ලස්සන දර්ශනයක් බලා ගන්න පුළුවන් වෙයි. බලමු ඉස්සරහට ගිහලා. ඔය පේන්න තියෙන්නේ ගල මුදුන. ඉතින් අපිට තව ටික දුරයි යන්න තියෙන්නේ. මෙතනට එන අය පොඩි පොඩි කෝටු කෑලි මේ ගලට හේතු කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිත් එකක් තිබ්බා. බලන්න ගල දිගේ ගිහිල්ලා තියෙන වැල. අපේ ප්‍රේමවන්තයෝ නම් නම් කොටන්න අමතක කරලා නැහැ. හැබැයි අර පුරුදු අත්තරින්න බෑ කියනවනේ. ඔය පේන්න තියෙන්නේ. ඊගනම් එන්න මොන යමන මාර ලස්සනක් තියෙන උඩට. උඹර තියෙන හැන්දෙන් බලා ගන්න බුලන් ගන්න මුල දාපො. ගොඩක් ලස්සනයි. ඉන්න ටිකක් දුෂ්කරයි. එනනම් ඉතින් එන්න ඕනි ගමනක්. මම වලට පෙන්නන්න කන්ද මුදුනට වටේ පෙන්න කොහොමද කියලා. තව ටික දුරයි තියෙන්නේ.
වෙලාවට නම් ලොකු අවුවකුත් තියෙනවා. ටික දුර යන්න තියෙන්නේ. ඉතින් බලමු උඩට කොහොමද දර්ශනය එන්නේ කියලා. ඔන්න අපි ආවා පෙට්ටිකල කන්ද මුදුනට. මාර ලස්සන view එකක් තියෙන්නේ. ඔයාලා දෙන්න මොණි ගමනක්. yes නින්න අපේ ඉන්නක. දැන් තමයි ඉරිසෙට් එකක් දෙන්නේ. ඔය පහරින් පේන්න තියෙන වික්ටෝරියා. ඒ තෙරපුද රාසේ තෙරපුද යන්නේ. පුදුම ලස්සනක් තියෙන්නේ උඩට. අපි වටේටම අංශක 360ටම ගැරගුණොත් වටේටම තියෙන්නේ කඳු. ওই පහලින් පේන්න තියෙන්නේ වික්ටෝරියා ජලාශය. වලට පේන ඉස්සරහා කඳු මීදුමකින් වගේ වැහිලා තියෙනවා. ඒ පැත්තට වැස්සක් එනවා. තා ටික වෙලාවකින් මේ පැත්තටත් එයි හැබැයි. ඇත්තටම නිකන් චිත්‍රයක් ඇඳාගේ තියෙනවා. පට්ට ෆිලිම් එකක් තියෙන්නේ උඩට. අපි මේ ආවේ දවාලක හවසක වගේ ආවනම් ඉර බහිනවා බලලා හොඳ කැම්පින් පාරක් දාලා යන්න පුළුවන්. ඉතින් මේවා නොදකපු ඇස් කුමටද? ලංකාව කියන්නේ ඉතින් ඇත්තටම පට්ට ලස්සන තැනක්. තව කොච්චරනම් මේ වගේ ලස්සන තැන් තියෙනවද? අවස්ථාවක් ලැබුණු ගමන් අපි යමු ඒවත් බලන්න. කොහමද රැහැයන් ගෙදද්ද යා? ඔන්න ඉතින් වැස්සත් තරම්ම අපි ආයමත් පෙට්ටි වලින් බහිනවා. බලන්න වැස්සත් එක්ක තියෙන සත්තුන්ගේ සද්දේ. නගින්න තිබ්බ පරිසරයයි බහිද්දි තියෙන පරිසරයයි හාත්පසින්ම වෙනස්. දැන් නම් පාර පොඩ්ඩක් අවුල්ලා ඉස්සන ගතිය තියෙනවා. ආපු අඩි පාරත් වැස්ස නිසා මැකිලා ගියා. පාර හොයාගන්න එකත් දැන් නම් ටිකක් අවුලක් වගේ හැබැයි. කමක් නැහැ ඉතින් අපිට රෙදි පරි ටික දිනවනේ බලාගෙන හරි කරගමු. වැස්ස පායනකම් පොඩ්ඩක් ගල කැටට වෙලා ඉඳලා වැස්ස පෑයුවම ගියා නම් හොඳයි කියලා. දැන් ගියාම වැස්ස උතුරනවා. බලමු ඉතින් වැස්ස පායනකම්. මාර්ගය ඉන්නේ. ඉතින් ඔන්න අද අපි ආවේ පෙට්ටිකල බලන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. එතකල් යාළුවෝ හැමෝටම ජය වේවා.